බුදුම සිතුවලට නවපනක්. මට මේ ආදරේ නවත්තන්න වෙනවා නිරුෂි. මගේ තාත්තාට වෙලා තියෙන දේ දන්නවනේ. ව්‍යාපාර බංකොලොත් වෙලා. ආයිමත් සමාජයේ ඔළුව කෙලින් තියාගන්න නම් මම අවරලගේ දුව කීතකීව කසාද බඳින්න ඕනේ. එහෙම නොකරොත් අපිට හැමදේම නැති වෙනවා. තීක්ෂණගේ මුහුණේ තිබුණේ බලවත් පසුතැවිල්ලකි. උහු සහ නිරිමිෂි වසර 5ක් තිස්සේ ආදරය කළහ. එම ආදරය හද මිනිසිරික මොහොතකින් අවසන් වන බව නිරිමිෂි දැන සිටියේ නැත. එගේ දිනතේ කඳුළු පටලයක් ඇති විය. තීක්ෂණ පුයාගේ අසරණකම මට තේරෙනවා. පුයාට වෙන කරන්න දෙයක් නැහැ. තාත්තා වෙනුවෙන් මෙයා ඒ තීරණය ගන්න. නිරිමිෂි දුක්පරව සිනාසුනාය. මම දන්නවා නිරිමි මේක ඔයාට කොච්චර අමාරුද කියලා. ඊතෙන් ඔයා යන්න තීක්ෂණ. මගේ නැතට යන්න. අපව කවදාවත් මගේ ජීවිතේට ගෙන්නන්න එපා. ඔයා වෙන කෙනෙක්ට ඇති වෙනව දකින්න මම කැමති නැහැ. ඔයා මට පොඩ්ඩක්වත් ආදරය කළා නම් මට උදව් කරන්න. නිරිමිෂි එසේ පවසා ඉවත බැලුවාය. එයට ඔහුගේ දෙනෙත් දෙස බලාගෙන සිටීමට තරම් හයක් ඒ මොහොතේ නොවිය. මට වෛර කරන්න එපා නිරින්. මම මේ තීරණය ගත්තේ ගොඩක් හිතලා. මට වෙන කරන්න දෙයක් නැහැ. මම අසරණයි. මම නිරිමිෂි. අද ඉඳන් ඔයාට මම නිකම්ම නිරිමිෂි විතරයි. මට ඒ නමින් කතා කරන්න. දැන් මෙතනින් යන්න ප්ලීස්. එගේ කතාව නිසා තීක්ෂණ මහත් පුදුමයට පත් විය. එගේ ඉක්මන් වෙනස දැක ඔහුට තවත් කිසිවක් කීමට ධෛර්යයක් නොවිය. මං යන්නම් නිරින්. ඔයාට හොඳ කෙනෙක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. තීක්ෂණ එසේ කියා ආපසු හැරී ගියේය. නිරිමිෂි බිම බලාගෙන තමාටම සිනාසුනාය. ඇයට මහ පොළොවේ වැතිරී අඬන්නට සිතුණා. ඇය තම හැඟීම් පාලනය කරගත්තේ මහත් අසීරුවෙනි. නිරිමිෂි සාමාන්‍ය පෞරක තරුණියකි. ඇය තීක්ෂණට හමු වූයේ රැකියාවකදීය. තීක්ෂණ ධනවත් ව්‍යාපාරික පෞරක රිකම පුත්‍රයාය. උන්ගේ සම්බන්ධය දෙපාර්ශ්වයේම විරෝධය මැද දිගටම පැවතුණි. ව්‍යාපාර බිඳවැටීමත් සමග තීක්ෂණට නිරිමිෂි අත්හැරීමට සිදුවිය. කුම්ගේ ආදරයට හද මෙලෙස තිත තැබීමට සිදුවනු ඇතැයි ඇය සිහිනයකින්වත් සිතුවේ නැත. නිරිමිෂි කඳුළු පිළි දෙනෙතින්ම පාර දිගේ ඇවිද ගියාය. අම්මගේ අනුවාදය. තවත් කොහොම හැදුවා කියලා වැඩක් වෙන්නේ නැහැ දරුවෝ. ඊළමයාට හිත හදාගෙන අමතක කරන එක තමයි හොඳම දේ. මම එදාම කිව්වා අපිට ඔය වගේ කවුරෙක්ක පෑහෙන්න බැහැ කියලා. නිවසට පැමිණ ඇඳ මත වැතිරී සිටි නිරිමිෂි දෙස බලා හැගේ මහවන මාධවී කරකිරීමෙන් කීවාය. එක වැරදි අම්මෙක්. තීක්ෂණ එහෙම කළේ එයාගේ තාත්තගේ බලපෑමට. මොන බලපෑම් තිබුණත් එයාට ඔයා ගැන වගකීමක් තියෙනවනි දරුවෝ. කරන දේ ගැන වගකීමක් ගන්න බැරි නම් ඒ දේ නොකර ඉන්න ඕනේ. මාධවී තම දියණියගේ කතාවට බාධා කරමින් කීවාය. නිරිමිෂිට තමන් එදා තීක්ෂණට පුරා කරන තව වටිනාම දේ පවා මතක් විය. ඔහු තම පෙම්වතිය වෙනුවෙන් පෙනී සිටීමට තරම්වත් ශක්තිමත් නොවිය. තවත් හනා වැළපීමෙන් පළක් නැති බව තේරුම්ගත් නිරිමිෂි මුහුණ සෝදාගෙන හිත සංසුන් කර ගැනීමට බුදුන් වඳීමට සිතාගත්තාය. කාලය ගෙවී යයි. කාලය ඉතා ඉක්මනින් ගෙවී ගියේය. නිරිමිෂි තම හිත හදාගෙන ආගමික වතාවතුරට යොමු විය. ඒ අතරේ තීක්ෂණගේ සහ කීතකීගේ විවාහය ජයටම කෙරිණි. සමාජ මාධ්‍යවල පළ වූ ඔවුන්ගේ ඡායාරූප දුටු විට මාධවී කලකට පෙරකී දේ සතේ බව නිරිමිෂිට අවබෝධ විය. ඇය තීක්ෂණ ගැන තවදුරටත් සොයා බැලුවේ නැත. එයට අවශ්‍ය වූයේ තමාට අහිමි වූ කාලය නැවත ලබා ගැනීමට. වසර 4ක් ගෙවී ගියේය. නිරිමිෂි අලුත් රස්සාවක් ආරම්භ කළාය. ඇය සේවය කළ ආයතනයේ පුංචි දරුවන් රැකබලා ගන්නා අංශයක්ද විය. මේ අතරේ නව වසරට අලුත් ළමයි කිහිප දෙනෙක් පැමිණියහ. බලන්න අර පුංචි දරුවා අනිත් අයට වඩා හරිම වෙනස්. හිනාවක් නැහැ, කතාබහක් නැහැ. නිරිමිෂි ජ්‍යෙෂ්ඨ සේවිකාවකගෙන් විමසුවාය. ඒ ළමයාගේ ගෙදර ප්‍රශ්න නිරිමිෂි. ඒ ළමයාගේ අම්මට වකුගඩු ආසාදනයක්. තාත්තා වෙන ගෑණියෙක් එක්ක පටලැවිලා ඩිවෝස් වෙලා. දැන් අර අලුත් ගෑණිත් එක්ක දරුවෙක් ලැබෙන්නත් ඉන්නවලු. මෙයාගේ අම්මා කියනවා ඒ මිනිහා අර අලුත් ගෑණිටත් වද දෙනවලු. දෙවියනි නිරිමිෂිට ඉබේටම කියාගනිමි. මේ දරුවගේ මනසට මේ දේවල් කොතරම් බලපානවා ඇත්දැයි ඇය සිතන්නට වූවාය. ළමයි ගේට්ටුව ළඟ සිටි දෙමාපියන් වෙත දුවද්දී මේ පුංචි දරිය කමනක් නිහඬව ඇගේ මව වෙත දියාය. ඇගේ මුහුණේ හුරු පුරුදු බව නිරිමිෂිගේ හිතේ සැකයක් ඇති කළේය. මේ කේතකී නේද? නිරිමිෂි තමාටම මුමුණා ගත්තාය. ඇය කේතකීව දැක තිබුණේ ඡායාරූපවලින් පමණි. කේතකී දරුවගේ අතින් අල්ලාගෙන නිරිමිෂිව නොදැක්ක සේගියාය. එවිටයි නිරිමිෂිට තේරුණි ඒ පුංචි මුහුණ තීක්ෂණගේ.
මුහුණට කොතරම් සමානද කියා. මේ සිටින්නේ තීක්ෂණ දෙදියණියයි. නිහිමිෂිට තීක්ෂණ ගැන පුදුමයක් ඇති විය. ඔහු මෙතරම් පහත් මිනිසෙකු වී කෙසේද? හදිසි අනතුරක්. මොකද ළමයා ඔහුගේ කල්පනාව පරිස්සමින් ඔය හුද්දතුරනවා. නිවසට පැමිණ රාත්‍රී ආහාරය පිළියෙල කරමින් සිටියේදීත් නිහිමිෂි සිටියේ දරිය සහ තීක්ෂණ ගැන කල්පනාවේ. එගේ මවගේ කෑගැසීමට ඇය ඉක්මනින් ලිපේ ගින්දර අඩු කළාය. අද ඔයා මොකක්ද අම්මේ හිතන්නේ? අර කොල්ලාව මතක් වුණාද? එයා දැන් දරු පවුල්කාරයි. මට විශ්වාස කරන්න බැහැ අම්මේ. අද මට හමු වුණා තීක්ෂණගේ දරුවා. ඒ ළමයා හරිම පාඩුවේ ඉන්නේ. අම්මට ලෙඩක්. තාත්තා දාලා ගිහින්. මාධවී මේ සියල්ල ඇසුවේ පුදුමයිනි. ඒ වගේ ජරා මිනිහෙක්ගෙන් ඔයා බේරුණ එක කොච්චර හොඳද? මට දුක අර අහිංසක ගෑනු කියනයි දරුවයි කියන. පසුදා නිරිමිෂිගේ අවධානය යොමු වූයේ එම දෙයණිය වෙත. ඇය අනිත් දරුවන් සමග සෙල්ලම් නොකර තනිවම සිටියාය. නිරිමිෂි ඇය සමග කතා කිරීමට උත්සාහ කළාය. එකවරම දැරිය අප්‍රාණිකව බිමට ඇද වැටුණාය. නිරිමිෂි කෑගසමින් දරුවා වෙත දිව ගියාය. වතුර ටිකක් ඉසත් දැරියව වඩාගෙන රැ පවන්සරුවාය. ටික වේලාවකින් ඇසැරගත් දැරිය කීවේ උදේට කෑවේ නැති බව. ටීචර් මේ දරුවගේ තත්ත්වයෙන් ඉන්නම නරක හතට හැරෙනවා. දැන් නම් මේ ගැන කේතකී එක්ක කතා කරන්නම වෙනවා. ජ්‍යෙෂ්ඨ ගුරුවරිය කීවාය. නිරිමිෂි කේතකීව හමුවීමට තීරණය කළාය. හවුලේ චිත්‍රය ළමයින්ට චිත්‍ර අඳින්නට දෙන් තිබුණි. නිරිමිෂි දරුවා අඳින චිත්‍රයේ දෙස බැලුවාය. ඒක අමුතුම චිත්‍රයකි. කට්ටු දෙකේ ලොකු ගෙයක් ළඟ තනි තට්ටු වේගෙවල් දෙකක්. කෙළවරක කුඩා දැරියක් ඇගේ මව සමග සිටියාය. ලොකු ගෙදර ළඟ දරුවෙකු ලැබීමට සිටින ගැහැණියක් සමග පිරිමියෙක් අත අල්ලාගෙන සිටියේය. "තේ ඔයා මොකක්ද මේ ඇන්ටි?" ජ්‍යෙෂ්ඨ ගුරුවරිය විමසුවාය. "අපේ පවුල" දැරිය හුරතල් හඬකින් කීවාය. "මේ ඉන්නේ අම්මයි මමයි. මේ ඉන්නේ තාත්තා. එයා අත අල්ලගෙන ඉන්නේ මගේ පුංචි අම්මා. එයාගේ බඩේ මල්ලි බබා ඉන්නවා. අතන ඉන්නේ තාත්තගේ අලුත් ඇන්ටි. තාත්තාට ගොඩක් ඇන්ටිලා ඉන්න නිසා එයාගේ ගේ ගොඩක් ලොකුයි." නිරිමිෂිගේ පපුව පිච්චි ගියේ. ඇයි ඉවසාගත නොහැකිව පිටතට ආහාය. එතන තිබූ බංකුවක වාඩි වී සිටි කේතකීව ඇයට පෙනිනි. කේතකීව දුටු ඇය කුදුමයට පත් විය. කේතකී දරුවා උදේට කාලා නෙවෙයිද ආවේ. එයා ක්ලාන්ත වුණා. කේතකීගේ ඇස් කඳුලින් පිරී ගියේය. "මට උදේට හරියට කෑමක් හදන්න ශක්තියක් නැහැ නිරිමිෂි ටීචර්. දරුවා නුඹ සිල්ලනවා. ඒකට සල්ලි නැති නිසා එයා තරහෙන් කන්නේ නැතුව ඉනවා. මට ඔයා එක්ක විනාඩි 5ක් කතා කරන්න පුළුවන්ද?" කේතකී ඇසුවාය. "ඉදන් තීක්ෂණ ඔයාව අත්හැරියේ මම නිසයිනි වෙන්න. මට ඕන උනේ එයාගේ සල්ලි සහ බලය. ඒ නිසා මම එයාගේ තාත්තාට කිව්වා ව්‍යාපාර බංකොලොත් වෙනවා කියලා බොරු කියන්න. එයා ඒ වෙලාවේ අසරණ වුණ හැටි මම දැක්කා. ඒ පවට මට පර දුන්නා. විවාහ වුණාට පස්සේ තීක්ෂණ මට සැලකුවේ හරිම නරක විදියට. එයා හැමදාම බීලා ඇවිත් මට වද දුන්නා. එයා හිතුවේ මගෙන් පරිගන්නවා කියලා. එයා වෙන ගෑනු ළමයෙක් ගෙදරටම ගෙනත් මගේ ඉස්සරහ හිටියා. මම මේ කිසිම දෙයක් මගේ පවුලේ අයට කිව්වේ නැහැ. ටික කලකට පස්සේ මගේ දෙමව්පියන් කාර අනතුරකින් නැති වුණා. ඒ සේරම අයිති වුණේ තීක්ෂණට. එයා එක වාසියක් කරගෙන මගෙන් පරිගත්තා. අවුරුදු 4ක් මම නොමරී මැරුණා. එයා Tamanගේ දුවටවත් ආදරේ කළේ නැහැ. අන්තිමට අර ගෑණිගේ දත්තම තමයි මට දික්කසාදේ දුන්නේ. දැන් මමයි දුවයි පාරට වැටිලා. මට තව වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැහැ නිරිඳු. කේතකී ගෑත එක්කරමින් කතා කළාය. "මට සමා වෙන්න නිරිඳු. මම නැති වුණාට පස්සේ මගේ දරුවාව බලාගන්න ඔයාට පුළුවන්ද? තව එක දෙයක්. පුළුවන් නම් තීක්ෂණ එක්ක ආයෙමත් එකතු වෙන්න. එයාගේ ජීවිතේ ගොඩ ගන්න පුළුවන් ඔයාට විතරයි." නිරිමිෂි නිහඬව සිටියාය. ඇය කේතකීට සහ තීක්ෂණට සමාව දුන්නාය. තීක්ෂණගේ සහ කේතකීගේ වැරදිවලට මේ අහිංසක දරුවා පරි නැති බව ඇය දැන සිටියාය. "මම ඔයාලට සමාව දුන්නා කේතකී. මට ඔයා ගැන කනගාටුයි. මට බබාව බලාගන්න පුළුවන්. මම අනිවාර්යයෙන්ම ඒක කරනවා. ඒත් දෙවෙනි එක ඊයටවත් බැහැ කේතකී. තීක්ෂණ මොන හේතුවක් නිසා එහෙම හැසිරුණත් එයා දරුවෙක්ගෙන් පවා පරිගත්තා. එයාට වගකීමක් නැහැ. මටත් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා." නිරිමිෂිගේ තීරණය එය විය. පෙර පාසල අවසන් වන සීනුව නාදවීමත් සමග ඔවුන් දෙදෙනාම යථා තත්ත්වයට පත් වූහ. වසර 3කට පසු අම්මේ අපි රෝස මල් පොකුරක් දුමු. අම්මේ ඒවට ආසයිනි. කෘත්‍රිම මල් වෙළඳ සැලක් ළඟ මෝටර් රථය නතර විය. ඒ වන විට අවුරුදු 7ක්. ඌ දැරිය එළියට බැස්සේ සතුටිනි.
කැබිනි ඇඳුමකින් සැරසී සිටි නිරිඳුෂි සෙමින් රථයෙන් බැස්සාය. ඇය ඇගේ නම කඩවසම් සැමියා වූ රනින් සමඟ විවාහ වූයේ මීට වසර 2කට පෙර. රනින් ජාතික පාසලක විද්‍යාගුරුවරයෙකි. ඔහු නිරිඳුෂිගේ සහදෙයණියගේ අතීතයේ දැන සිටියද ඔවුන්ව පිළිගත්තේය. විවාහයෙන් පසු නිරිඳුෂි රනින් සමඟ සතුටින් කල්ගත කළාය. ඇය තීක්ෂණ ගැන මතකයන් සියල්ල වලල දැමුවාය. රනින් දරුවට තම දියණිය මෙන් ආදරය කළේය. දරුවාද රනින්ට තාක්ති කියා අමතන්නට පුරුදු වී සිටියාය. රනින් වාහනයෙන් බැස නිරිඳුෂිට උදව් කළේය. අම්ම හෙමින් නගින්න බබාට රිදෙයි. දැරිය සුරතන් හනින් කීවාය. මන් පොකුරු දැයිතෙන් ගත් තිදෙනාව කුදු සුසාන භූමියට ගියහ. දැරිය තම අතේ තිබූ මන් පොකුර කේතකීගේ සොහන මත තබා එය බදාගෙන කතා කරන්නට වූවාය. නිරිඳුෂි තම මන් පොකුරද එහි තබා දියණියගේ අත අල්ලා ගත්තාය. ආපසු යන අතරේ නිරිඳුෂිට ඉබේම ආපසු බැලුනි. කේතකීගේ සොහන් කොත ළඟ දන ගසාගෙන සිටි තීක්ෂණ එළිය නෙත ගැටුනි. ඔහු ඉතා අසරණව සිටියේය. තම ස්වාමි පුරුෂයාගේ දියණියගේ දෑත් අල්ලාගෙන ඉදිරියට හැදෙන නිරිඳුෂි දෙස ඔහු බලා සිටියේ ඇසිපිය නොහෙලාය. මං යන්නම් නිරිඳු. ඔයාට හොඳ කෙනෙක් ලැබෙන්න කියලා මං විශ් කරනවා. එදා තීක්ෂණ කී දේ අද සැබෑ තිබුණි. යමක් සිදුවන්නේ හොඳටමලු. ඇය ආපසු හැරී ඉදිරියට හැදුනේ අතීතය සම්පූර්ණයෙන්ම අමතක කරමිනි. නින්නේ.